ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවණැල්ලාගේ ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම මේ ලෑස්ති වෙන්නේ කැම්පස් යන්න බඩු ටික ලෑස්ති කරගන්න. මෙතන ඉඳලාම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. හැබැයි හොස්ටල් නවතින්න ගියාට පස්සේ එතන තිබුණු වැඩත් එක්ක කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අද මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. හැබැයි වීඩියෝ එකක් කරනවාද නැද්ද කියලා හිත ඉඳලා සහ හොස්ටල් දවස් ටිකේ මට ආසාවක් තිබුණේ නැහැ වීඩියෝ එකක් කරන්න තියා මොකටවත්ම. මොකද ගෙදරින් පිට ඉන්න පළවෙනි සතිය ওই දේවල් එක්ක මම ආසාවක් තිබුණේ නැහැ වීඩියෝ කරන්න. මේ දවස් ටිකේ කැම්පස් එක වටේ එහෙම යද්දී ගත්ත වීඩියෝස් එක අද ගෙදර ආවම මට හිතුණා වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඒකට එක ප්‍රධාන හේතුවකුත් තියෙනවා. ඒ තමයි මම කැම්පස් එකට ගියාට පස්සේ ගිය වෙලාවේ ඉඳලා කියන්නේ හොස්ටල් වලට බාර ගන්න කලින් ඉඳලාම මාව දැකලා මාව අඳුරගෙන මගේත් එක්ක කතා කරලා YouTube channel එකක් කරන අක්කා නේද කියලා කතා කරපු හුඟක් අය ඉන්නවා. වීඩියෝ එකක් කරනවද එහෙම ආපු අයත් ඉන්නවා. මොන බලාපොරොත්තුවකින් ඇහුවද කියන්න මම දන්නේ නැති වුණාට ඒක මට හරිම අමුතු සහ හරිම සතුටු දෙයක්. එතකොට හුඟක් අය මගෙත් එක්ක කතා කරා ඒගොල්ලෝ මාව දන්නේ මේ channel එක හින්දා. ඒකේ හින්දා වගේම කැම්පස් එකේ වීඩියෝස් දානකම් බලන් ඉන්න කට්ටියකුත් ඉන්න හින්දා මම කොහොම හරි වීඩියෝ එක දානවා කියලා ලෑස්ති වුණා. මේක මම හීන දැකපු දවසක් කියලා කියන්න මං වගේම channel එකත් එක්ක ඒ දවස්වල ඉඳලා මේ කියන්නේ මම දෙවෙනි පාර එක්සෑම් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලාම channel එකත් එක්ක හිටපු ගොඩාක් අය දන්නවා මේක මගේ තිබුණු ප්‍රධානම හීනයක්. මං ඒක වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. හුඟක් දේවල් තනියම දරාගත්තා. පළවෙනි පාර එක්සෑම් එකෙන් පස්සේ මං කැමති දෙයක් කරන්න රිසල්ට් මදි වුණාට පස්සේ මගේ වයසත් යවාගෙන ලොකු වගකීමක් අරගෙන ආය පාරක් එක්සෑම් එක කරන්න පටන් ගත්තා. මම ඒ ගත වෙච්ච කාලෙටවත් ඒ ගත්තු තීරණවලටවත් දැන් මම පසුතැවෙන්නේ නැහැ. මොකද එහෙම ඒ දේවල් සිද්ධ වෙලා අන්තිමට මම ආස කරපු මං හීන දැකපු කැම්පස් එකේ මට ඉගෙන ගන්න හම්බ වෙලා තියෙන හින්දා. ඒක ඇත්තටම මෙම වචන වලින් කියලා මම හීනයක් දැක්කා. ඒ හීනි මං හැබෑ කරගත්තා කියලා කියන තරම් ලේසි වෙච්ච වැඩක් නෙවෙයි. මොකද මම දෙවෙනි පාර එක්සෑම් කරන්න පටන් ගත්ත අතරතුරේදීත් මේක මම කරනවාද නතර කරනවා කියලා හිතච්ච වාර අනන්තයි. අම්මා මගේ පස්සෙන් හිටියා. මට ලස්සන පවුලක් හිටියා. මම කැම්පස් එන දවස වෙනකම්ම මගේ පස්සෙන් හිටපු මගේ හැමදේටම මගෙත් එක්ක ඉන්න ලස්සන පවුලක් මට හිටියා. මට ආදරය කරන අය ගොඩාක් මගේ ළඟ හිටියා. මගේ යාළුවෝ ඒ හැමෝම නිසා මගේ කැපවීම මගේ උත්සාහය නිසාත් මම ලබාගත්තු ජයක් විදියට තමයි මේක දකින්නේ. ඒක නිසා මං හරීම ආඩම්බරයි නිහතමානීව මං ගැන මම මේ ලබාගත්තු දේ ගැන. වීඩියෝ එකේදී මම කැම්පස් එකේ හොස්ටල් නවතින්න ගත්තු දේවල් පෙන්වන්න ගියේ හේතුවක් තමයි හොස්ටල් බෑග් එකක් ලෑස්ති කරගන්න අත්‍යවශ්‍යම දේවල් පෙන්වන එක තමයි මට මේකෙන් වුමනා වුණේ. සහ මේක එක්තරා විදියට මට මතකයක්. වුමනාව දේවල් තමයි මම අරගෙන ගියේ. මේ ගෙනිච්ච දේවලුත් සම්පූර්ණයෙන්ම වගේ පාවිච්චි කරන්න ඕනේ වුණා මේ ගත වෙච්ච සතියට. අපිව හොස්ටල් වලට බාරගත්තේ 19 වෙනිදා 20 තමයි අපේ වෙල්කම් එක තිබුණේ. එතකොට 19 උදේම අපි යන්න ලෑස්ති වුණා. මගේ නෑදෑ මාමා කෙනෙක්ගේ වාහනයක තමයි අපි ගියේ. මොකද බඩු ටික අරගෙන යන්නත් ඕන. මේවා එකම පාර ගෙනිච්චාම ලේසි. මම යද්දි ආය ගියනවට වැඩි. එතකොට මම තනියෙන් ඉන නිසා ඒවා කරදරයි කරන්න. ඒක නිසා ඔක්කොම බඩු එකපාර ගෙනිච්චා. අපේ රූම් එකේ 4 දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම කලින් අඳුරගෙන දැනගෙන එකතු වෙලා
ගියපු 4 දෙනෙක්. එතකොට ඒ වගේ එකතු වෙන්න අපිට දුන්නා. අපි කැමති අය අපේ රූම් එකට දාගන්න. එතකොට එකට එක වෙලාවක් බලලා අපි ගිහිල්ලා අපේ රූම් එක බාර අරගෙන ඒක අස් කරගෙන ඊට පස්සේ අපි ගෙනාපු බඩු ටික ඇදගෙන කාමරේ අපි ගෙනාපු බඩු තියලා ඒ තියන්න ඕන තැන්වල තියලා අස්පස් කරගත්තා. ඒ දවසම හරිම මහන්සි. ඒක නිසා ටිකක් අසනීපනුත් හිටපු නිසා බඩු තනියම තමයි උඩට අදින්න සිද්ධ වුණේ. එතකොට අම්මලාට ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ඊට පස්සේ ඕවා ඔක්කොම තනියම කරලා ඉවර වෙද්දී හරිම මහන්සි. මට අන්තිම වෙද්දී තතපාසු වෙලා තිබුණු ගෙනියන්නම ඕන දේවල් අන්තිම දවසේ මම ඒවත් ලෑස්ති කරගත්තා. ඒවා ඔක්කොම ලෑස්ති කරගෙන අපිට යන්න තිබුණේ 19 නේ. 19 වෙනිදා උදේ 8 විතර වෙද්දී 8:08යි කාලා විතර වෙද්දී හොස්ටල් එකට ගියා. අපිට හම්බ වෙලා තිබුණේ රාමනාදන් හොස්ටල් එක. එතකොට ඒ හොස්ටල් එකට අපි ගියාට පස්සේ පොලිමේ ඉඳලා අපි ගෙනිච්ච ඩොකියුමන්ට් බාර දීලා කාමරේ අතුරු අරගෙන ඒ වැඩ ටික උදේ කරගත්තා. ඊට පස්සේ ওই දවස් ටික පුරාවටම කියන්නේ මේ සතිය පුරාවටම එක එක ප්‍රෝග්‍රෑම් තමයි තිබුණේ. අපිට කැම්පස් එක වටේ අපි වෙක්ක ගියා. කැම්පස් විසිට් එකක් තිබුණා. ඊට පස්සේ ලයිබ්‍රරි විසිට් එකක් තිබුණා. අලුත් ලයිබ්‍රරි එකකුයි පරණ ලයිබ්‍රරි එකකුයි දෙකක් තියෙනවා. තට්ටු ගානක. එතකොට ඒ ලයිබ්‍රරි එක වටේ අපි වෙක්ක ගියා. ඒකේ තියෙන දේවල් ඉංග්‍රීසි, දෙමළ, සිංහල ඒ වගේ එක එක පොත් තියෙන තැන් අපිට පෙන්වන්න සහ ඒවා අපි පාවිච්චි කරන විදිය ওই දේවල් ගැන අවබෝධයක් දෙන්න. එතකොට ඔය වගේ වැඩසටහන් තමයි මේ සතිය පුරාවටම තිබුණේ. අපි වෙල්කම් එක 20 එදායින් පටන් ගත්තට පස්සේ ඔය වගේ පොඩි පොඩි ලෙක්චර්ස් විදියට තියෙන දේවල් තමයි තිබුණේ. ගෙදරින් පිට ওই විදියට හිටපු ගොඩාක් දුරක හිටපු පළවෙනි සතිය හින්දාම ඒක ටිකක් ඇත්තටම හරිම අමාරුයි. ඒ කියන්නේ හුඟක් ආසාවෙන් ආව තැනක් උනාට ටිකක් ගෙදර අයත් එක නැතුව වෙනම ඉන්න ගියාම ඒක ටිකක් දැනෙනවා. මම හිතන්නේ ඒක තාම අපි ඒකට හුරු වෙන ගමන් පළවෙනි සතිය ඔය වගේ නිසා වෙන්න ඇති. හැබැයි පළවෙනි සතියේත් අන්තිම හරිය වෙද්දි පොඩ්ඩක් ඒක ඒ කියන්නේ ඒකට අපි හුරු වෙලා හිටියා වගේ දැනුණා. මේක ටික දවසක් යද්දී ආයේ ඇකඩමික් වැඩ පටන් ගත්තට පස්සේ ඔක හරියයි කියලා හිතනවා. ඒ වගේම මේ දේවල් වලට ඒ කියන්නේ අපි ගෙදරින් පිට ආවම ගොඩාක් ළමයින්ට එහෙම පුරුදු නෑනේ. එතකොට ඒගොල්ලෝ හොස්ටල් එක පැත්තින්ද කැම්පස් එක පැත්තින්ද ළමයි ගැන හිතලා ළමයින්ගේ එහෙම වුණාම අපි හැමෝම ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. අපි මානසිකව වැටෙන එක. ඒ දේවල් වලට ලොකු සපෝට් එකක් හොස්ටල් එකකින් වගේම කැම්පස් එකකින් මේ දෙකෙන්ම හම්බ වෙනවා. ඒවා හරි වටිනවා. වචනකින් හරි අපි වෙනුවෙන් ඉන්නවා කියලා අපිට දැනෙන එකත්. මේ තියෙන වෙල්කම් සෙරමනි එක. ඒකත් හරිම ලස්සනට තිබුණා. ඒකෙන් පස්සේ ආයෙත් ස්පීච් එකකුත් තිබුණා. වෙල්කම් සෙරමනි එක තිබිලා ඊට පස්සේ අපි ආවා අක්බාර් පාලමට. ඕක ඉවර වුණාට පස්සේ අපි හොස්ටල් එකට ආවා. මේ තියෙන හොස්ටල් එකේදී ගත්තු වීඩියෝ එකක්. හොස්ටල් එකේ අපි ඉන්න කාමරේ ඉස්සරහා පැත්තේ තියෙන view එකයි පිටිපස්සේ තියෙන view එකයි දෙකම හරිම ලස්සනයි. හැබැයි ඒ view එක ගොඩාක්ම විඳින්න හම්බ වෙන්නේ රිලව් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගෙන් බේරිලා ඉන්න ඕනේ. සමහර වෙලාවට ළමයි කෑ ගහනවා රිලව් එහෙම ආවහම. එතකොට ඒගොල්ලොන්ගෙන් බේරිලා ඉන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ නෑ කියලා පේන වෙලාවට එළියට ගිහිල්ලා ඉන්න පුළුවන් වුණාට ඒක ටිකක් අවදානම් වගේ වැඩක්. ඔය විදිහට තමයි මේ සතිය ගෙවිලා ඉවර වුණේ. ඉස්සරහට තව සතියක් විතර ගිහිල්ලා ඇකඩමික් වැඩ පටන් ගනීවි. මේක ටිකක් ආසාවෙන් කරන වැඩක් නිසා කොහොම හරි වීඩියෝස් ගේන්න ආසාවෙන් ඉන්නවා. හැබැයි ඉස්සරහට ඒක කරන්න පුළුවන් වේද කියලා ලොකු අයිඩියා එකක් මට නෑ තාම. අපි ඒක ඉස්සරහට බලමු. මේක මම හුඟක් ආසාවෙන් කරන වැඩක්. ඒක නිසා පුළුවන් වෙලාවට පුළුවන් විදියට පුංචි වීඩියෝ එකක් හරි ගේන්න මම උත්සාහ කරනවා. thank you අදත් අන්තිම වෙනකන් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙන
වදිනවා සෙවනැල්ලා වගේ